2026 සාමාන්‍ය පෙළ ගණිතයේ පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් පේපර් එකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයයි කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රය කරන්න ඔයාලට කාලය පැය 2ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය කරන්න ඔයාලට කාලය පැය 3ක් හම්බ වෙනවා. පළමු පත්‍රය ගැන කතා කරද්දී මේ පළවෙනි පත්‍රය කරන්න ඔයාලට කාලය පැය 2ක් හම්බ වෙනවා. සහ මේකට ඔයාලට සම්පූර්ණ ලකුණු 100ක් හම්බ වෙනවා. ඉතින් මේ පළවෙනි පත්‍රය කොටස් දෙකකට බෙදෙනවා A කොටස සහ B කොටස කියලා. ඉතින් මේ කොටස් දෙකේම තියෙන සම්පූර්ණම ප්‍රශ්න වලට ඔයාලා පිළිතුරු සපයන්න ඕනේ. එක පත්‍රයේ A කොටස ගැන කතා කරොත් මේ කොටසේදී ඔයාලට ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. ඉතින් මේවා කෙටි ප්‍රශ්න විදිහට තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් මේ එක කෙටි ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ඔයාලට කෙටි ප්‍රශ්න 25ටම සම්පූර්ණ ලකුණු 50ක් ලබා ගන්න පුළුවන්. එක පත්‍රයේ B කොටස ගැන කතා කරද්දී මෙතනදී ඔයාලට ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. ඉතින් මේ එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ සම්පූර්ණ ප්‍රශ්න 5ටම ඔයාලට ලකුණු 50ක් හම්බ වෙනවා. ඉතින් මේ ප්‍රශ්න 5 හැම අවුරුද්දෙම එකම විදිහට හැදෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ භාග කියන පාඩමෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. දෙවන ප්‍රශ්නේ වර්ගඵලය හා පරිමිතිය හරි දුර කාල ප්‍රස්ථාර වලින් හරි ඔයාලට බලා ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලට ප්‍රතිශත වලින් එනවා. හතරවෙනි ප්‍රශ්නේ ඔයාලට සම්භාවිතාවයෙන් එනවා. පස්වෙනි ප්‍රශ්නේ ඔයාලට දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩමෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පළවෙනි පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5 හැදෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න 5ටම ඔයා අනිවාර්යෙන් පිළිතුරු සපයන්න ඕනේ. දැන් අපි කතා කරමු දෙවෙනි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ඔයාලට හම්බ වෙනවා කාලය පැය 3ක් සහ අමතර කියවන්න විනාඩි 10කුත් හම්බ වෙනවා. එතකොට සම්පූර්ණ කාලය ඔයාලට හම්බ වෙනවා පැය 3යි විනාඩි 10ක්. ඉතින් මේ පත්‍රයට සම්පූර්ණ ලකුණු 100ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍රෙත් A B කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6න් ඔයාලා කැමති 5ක් තෝරගන්න ඕනේ. B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6න් ඔයාලා කැමති 5ක් තෝරගන්න ඕනේ. දෙවෙනි පත්‍රයේ A කොටස ගැන කතා කරද්දී මේකේ මුළු ප්‍රශ්න 6ක් තියෙනවා. මේකෙන් ඔයාලට 5ක් තෝරගන්න අවස්ථාව ඒ කට්ටිය දීලා තියෙනවා. ඉතින් එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ඔයා තෝරගන්න ප්‍රශ්න 5ට ලකුණු 50ක් හම්බ වෙනවා. ඉතින් දෙවෙනි පත්‍රයේ A කොටසේ ප්‍රශ්න අහන රටාව හැම අවුරුද්දකම එකම විදිහට තමයි අහලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය ප්‍රස්ථාර වලින් අහනවා. දෙවෙනි ප්‍රශ්නය ප්‍රතිශත වලින් අහනවා. තුන්වෙනි ප්‍රශ්නය සමගාමී සමීකරණ හා අසමානතා හරි වීජීය භාග හරි කියන පාඩම් වලින් අහනවා. හතරවෙනි ප්‍රශ්නය වර්ගජ සමීකරණ වලින් අහනවා. පස්වෙනි ප්‍රශ්නය සංඛ්‍යා ව්‍යාප්ති වලින් අහනවා. හයවෙනි ප්‍රශ්නය ත්‍රිකෝණමිතිය හරි පරිමාණ රූප හරි කියන කොටස් වලින් අහනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ප්‍රශ්න 6 හම්බ වෙන්නේ. මේ ප්‍රශ්න 6න් ඔයාට පුළුවන් කියලා හිතන ප්‍රශ්න 5ක් ඔයාලට තෝරගන්න පුළුවන්. දෙවනි පත්‍රයේ B කොටස ගැන කතා කරද්දී මේකෙත් මුළු ප්‍රශ්න 6ක් තියෙනවා. මේ 6න් ඔයාලට කැමති 5ක් තෝරගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ ලකුණු 50ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ඔයා තෝරගන්න ප්‍රශ්න 5ට ලකුණු 50ක් හම්බ වෙනවා. ඉතින් මේකෙත් එකම විදිහට තමයි හැම අවුරුදු වලම ප්‍රශ්න රටාව එන්නේ. පළවෙනි ප්‍රශ්නය ශ්‍රේණි වලින් එනවා. දෙවෙනි ප්‍රශ්නය නිර්මාණ වලින් එනවා. තුන්වෙනි ප්‍රශ්නය ත්‍රිකෝණ ප්‍රමේය සාධනයෙන් එනවා. හතරවෙනි ප්‍රශ්නය වෘත්ත ප්‍රමේය සාධනයෙන් එනවා. පස්වෙනි ප්‍රශ්නය ඝන වස්තු වල පරිමාවෙන් එනවා. හයවෙනි ප්‍රශ්නය කුලක වලින් එනවා. ඉතින් මේ විදිහට තමයි දෙවෙනි පත්‍රයේ B කොටසත් හැදෙන්නේ. සාමාන්‍ය පෙළ ගණිතය අමාරුද? විභාගයට පෙර කෙටි කලකින් සම්පූර්ණ පාඩම් ඔක්කොම ගොඩ දාගන්න කැමතිද? එහෙනම් දැන්ම එකතු වෙන්න ගණිතය ශීඝ්‍රගාමී පුනරීක්ෂණ වැඩසටහනට. 10 වසර පාඩම් 32ම සහ 11 වසර පාඩම් 25ම ගොඩ දාගන්න දැන්ම එකතු වෙන්න. සම්පූර්ණ පුනරීක්ෂණ වැඩසටහන සඳහා ගාස්තුව රුපියල් 1000ක් පමණයි. සම්බන්ධ වීම සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න 076 23 97 582